වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන් අනගාരിക දම්පල් සමිදේ මහවිරුවාණනි මහ එදුරාණනි අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයාණනි අනගාരിക අනගාരിക ධර්මපාල තුමා අපේ රටේ සැබෑ සමාජ විප්ලවයක් සිද්ධ කළ කෙනෙක්. නිදහසින් කරන්න එතුමා කොයිතරම් කැපවීමක් කරාද කියන එක පිළිබඳව ඔබ එතුමාගේ චරිතාපදානය පිළිබඳව තොරතුරු දන්නවා නම් ඔබට මතක ඇති. ඔබ අහලා ඇති. ඒ නිසා අපි එතුමන් පිළිබඳව කතා කරන්න අද තීරණය කළා. ඊට විශේෂ හේතුවක් තිබෙනවා. මේ මාසේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදාට එතුමන්ගේ 150 වෙනි ගුණ සමරුව යෙදී තිබෙනවා. ඒ නිසා රටම එකතු වෙලා ධර්මපාල ශ්‍රීමතාණන් අනුස්මරණය කිරීමේ අවශ්‍යතාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද වර්තමාන සමාජයේ යම් තැනක රඳාපවතිනවා. ඒ සඳහා එතුමන්ගෙන් ලැබුණු අපකැපවීම අතිශය විශාල වුණු නිසා. ඒ නිසා අපි කතා කරන්න තීරණය කළා මේ පිළිබඳව. අපි ආරාධනා කළා බෝසත් දම්පල් හරසර පදනමේ ගරු සභාපතිතුමාට ජයසුන්දර පෙරේරා මහත්මයාට එයා පැත්තෙන් ඉන්නවා එතුමා. ඒ වගේම මගේ ළඟින් ඉන්නවා බෝසත් දම්පල් හරසර පදනමේ මහලේකම් උපුල් කුමාර වීරසේකර මහත්මයා. අයිබෝන් දෙන්නම් මම පිළිගන්නවා. සෙනදායි බොන වැඩසටහනට. මම කැමති මුලින්ම සභාපතිතුමා ඔබතුමාගෙන් දැනගන්න ඇයි මේ උත්සවය මේ විදිහට සංවිධානය කරන්න කල්පනා කළේ? ඇත්තටම ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ දැන් අපේ කමින්දෝයා කිව්ව විදිහටත් මේ රටේ දුවදරුවන් වැඩිහිටියන් දෙමව්පියන් අපේ ගෞරවනීය පූජ්‍යපක්ෂයේ සියලු දෙනාම දන්න කියන ආකාරයටත් අපේ සිංහලකම බෞද්ධකම විතරක් නෙමෙයි අපේ ශ්‍රී ලාංකිකකම පිළිබඳව ගත්තොත් එතුමාගෙන් සිදුවෙච්චි සුවිශාල කාර්යභාරය කියන්නේ අපේකම අපිට හඳුන්වා දෙමින් සිංහලකම බෞද්ධකම අපේ හදවතට හුරු කරවමින් නැවත ජාතියක් විදිහට ගොඩනැගෙන්න සුවිශාල වූ කාර්යයක් එතුමාගෙන් සිද්ධ වුණා. ඒක නිසා මේ කාර්යය අපි සෑම ආකාරයක අපේ සෑම නිවසකම සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන් සමග එතුමා අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතු උතුම් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසායි මේ වගේ දෙයක් සංවිධානය කරලා තියෙන්නේ. මහලේකම් උපුල් වීරසේකර මහත්මයා හැම අවුරුද්දකම අපි ශ්‍රීමත් ධර්මපාල අනගාരിക ධර්මපාලතුමා සිහිපත් කරනවානේ. නමුත් මෙවර ඔබතුමන්ලා දැන් සැප්තැම්බර් මාසෙට මාස ගණනාවක් තියෙනවා. ඒ තියෙද්දි මේ ලකලැස්ති වෙන්නේ. 150 වෙනි සංවත්සරයේ නිමිත්ත බව සැබෑව. නමුත් බොහෝ කාර්යයන් නැති මෙතනදී සිද්ධ කරන්න. මොනවද? ඇත්තටම ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා කියන්නේ කවුද? එතුමා සමරන්නේ ඇයි කියන කාරණයත් එක තමයි මේක බද්ධ වෙන්නේ. මොකද ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන වම බොහෝ දෙනා සැබෑ ධර්මපාල වීරයා ගැන දන්නේ නැහැ. අපි දකින්නේ එතුමා අශෝක රජුගේ ධර්මාශෝක රජුගේ පුනරාගමනයක් ඇටියෙ. ඒකම දුටුගැමුණු මහරජතුමාගේ පුනරාගමනයක් ඇටියෙ. මොකද මේ සම්බුද්ධ ශාසනය සිංහලකම සිංහල ජාතිය බෞද්ධ දහම රැකගන්න කටයුතු කරපු මහා වීරයෙක් මේ ශ්‍රී ලංකාවේ ඉපදුණා. එතුමන්ගේ ගුණ මෙච්චර කලින් සූදානම් වෙන්නේ 150 වැනි සම්දිස්ථානයකදී විශේෂයෙන් සිංහලයන්ගේ බෞද්ධයන්ගේ බිඳී ගිය කොඳුනාරට තියෙනවා නම් ඒව එකතු කරලා ශක්තිමත් කරලා තමන් ජාතිය ඉදිරියේ ලෝකයේ ඉදිරියේ මම සිංහල බෞද්ධයෙක් කියන කෙලින් කියන්න පුළුවන් අභිමානය තමන් තුළ ඇති කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ දේශනාවල කිසිම තැනක ජාතිවාදය පැතිරලා නැහැ. එතුමා වැරදිට අවබෝධ කරගත්තා ඒ කොට දෙනෙක් ඉන්නවා. එතුමා කියන්නේ තමන්ගේ ජාතියට සිංහල බෞද්ධයන්ට කියනවා උඹලා කොඳුනාරටියක් ඇතුව ශක්තිමත්ව සමාජයේ ජීවත් වෙලා කියලා. එතුමා ඒ පණිවිඩය දෙන ගමන් එතුමා කියනවා මේ බලන්න මේ ලෝකයේ මේ වැනි ජාතීන් ඉන්න මේ මිනිස්සු මේ විදිහට ජීවත් වෙනවා. ඇයි අපේ අයට බැරි? ඒ නිසා අපේ මිනිස්සු තුල අභිමානය ඇති කරන්න. එතකොට මේ අපි මේ පූර්ව සූදානම් වන්නේ විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බුදු සාසන අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලය ආදී ආයතන ජාතික උත්සවයක් පවත්වනවා. ඒක ඒ සූදානම් යනවා ඒ ගැන. ඒ සඳහා ඒකට අපේ විශේෂයෙන් ස්වාධීන සංවිධානයක් ඇටියට අපි
ඒ කටයුත්තට සම්බන්ධ වෙන ගමන් මේ සැප්තැම්බර් 17 වෙනිදාට සම්පූර්ණ වෙන මේ 150 වෙනි ගුණ සමරුවට අපි ජාතියක් හැටියට හැම සිතවිල්ලක්ම හැම පුද්ගලයෙක් තුළම මේ ධර්මපාල චින්තනයත් එක්ක එතුමා දේශනා කරපු ධර්මයත් එක්ක එතුමාගේ මඟ පෙන්වීමත් එක්ක ශක්තිමත් පිරිසක් හැටියට මුණ දෙන්න ඒ අවස්ථාවට සූදානම් කිරීමේ මූලික අවස්ථාවක් හැටියට තමයි පූර්ව සූදානමක් හැටියට මේ ශ්‍රේෂ්ඨ විද්වතාගේ මේ ශ්‍රේෂ්ඨ සමාජ සෝදකයාගේ මේ අදහස් වර්තමාන සමාජයට අතිශයින්ම වැදගත්. වර්තමාන සමාජයේ වෙන සැතම් කාරණා දිහා බලනකොට ඔබ අප දෙවරක් එතුමා කළ කී දේවල් පිළිබඳව ආපහු හැරලා හිතන්න ඕන යුගයක අපි ජීවත් වෙන නිසා ඔබ කරන කියන දේවල් මොනවද? මේ වෙනුවෙන් සංවිධානය වෙන්නේ මොන වගේ දේවල්ද? ඔබට කොහොමද ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ? ආදී දේවල් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි දැන් ප්‍රවෘත්ති ප්‍රකාශයට සම්බන්ධ විය යුතුයි. ප්‍රවෘත්ති ප්‍රකාශයට කලින් අපි බෝසත් දම්පල් හරසර පිළිබඳව කතා කරමින් සිටියේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාල 150 වෙනි ගුණ සමරුව පිළිබඳව අපේ දුවල පුතාලා හැම වැඩසටහන බලාගෙන ඉන්නවා නම් ඔබ ඔබේ ජීවිතයේ අනිවාර්යයෙන්ම කියවිය යුතුම චරිත කතාවක් තමයි අනගාരിക ධර්මපාලතුමාගේ චරිත කතාව. එතුමන්ගේ ජීවිතයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන නිසා. බෝසත් දම්පල් හරසර පදනමේ සභාපති ජයසුන්දර පෙරේරා මහත්මයා මට ඔබ පැහැදිලි කරන්න දැන් 150 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔබතුමා සඳහන් කළා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය වෙනවා කියලා. ඒ සංවිධාන ජාලය කොහොමද රට පුරා නියෝජනයක් සහිතව ක්‍රියාත්මක වෙන්නේ? මොනවද කරන්නේ? ඔව් ඒ ජාතික සංවිධානයේ කටයුත්තට අපි පෞද්ගලික ආයතනයක් විදිහට සහාය ලබා දීම තමයි සිදු කරනු ලබන්නේ. ඒ ජාතික වැඩසටහන මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙන ආකාරයට දේශීය සහ විදේශීය වශයෙන්ුත් මොකද එතුමන්ලාගේ සංවිධානයේ සාකච්ඡා වුණා ඉන්දියාවත් මුල් කරගෙන එහෙත් වැඩසටහන් ක්‍රියාත්මක කරමු කියලා ඒකට මුද්දරයක් නිකුත් කිරීමේ කටයුතු පවා. ඊට අමතරව ලංකාවේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල මුල් කරගනිමින් සුවිසාලු වැඩසටහනක් මුළු දිවයිනම ආවරණය වෙන විදිහට සිදු කිරීම සඳහා මේ වෙනකොට කටයුතු සංවිධානයේ පවතිනවා ජාතික වැඩසටහන යටතේ. ඒ වැඩසටහන සඳහා අපි සංවිධානයක් විදිහට අපේ සුවිශාල කාර්යභාරයක් තියෙනවා. මොකද අපේ විශාල මේක අලුත් වැඩසටහනක් විදිහට නෙවෙයි වාර්ෂිකව සිදු කරගෙන යන වැඩසටහනක්. ඒක නිසා අපි ඒ පිළිබඳව මූලිකවම ආරම්භ කළ ඉවරලා දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් යනවා. දැන්ටත් අපි ක්‍රියාත්මක කරමින් යනවා. හොඳයි. ඔබ මීට කලින් දුටුවා අනගාരിക ධර්මපාලතුමා විශේෂයෙන්ම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේදී බොහෝ සමාජ විප්ලවයක් කරන්න තුමා උත්සාහ කළා. බුදුදහමේ චිරස්ථිතය උදෙසා ඒදී මූලගන්ධ කුඩි විහාරය නිර්මාණය කරන්න, එය පවත්වා ගන්න, ආරක්ෂා කරගන්න එතුමා දරූ උත්සාහය ඔබ අසා ඇති. ඒ විහාරයයි අපි අතරේ දැක්කේ. ඒ වගේම මා කැමති උපුල් කුමාර වීරසේකර මහත්මයාගෙන් දැනගන්න දැන් පෞද්ගලික මට්ටමින් බොහෝ දෙනාගේ දායකත්වයක් මේ සඳහා අවශ්‍යයි. රාජ්‍ය යාන්ත්‍රණයකුත් අවශ්‍යයි. ඒ සියලු දෙනා රටේ පොදුවේ ගත්තොත් අපි සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩේට අත ගහන්න ඕනේ. ඒ සම්බන්ධතාව කොහොමද ගොඩනගා ගන්න? ඇත්තටම අපි සතුටු වෙනවා. විශේෂයෙන් අපි නැවතත් ගරු කරනවා අතිගරු ජනාධිපතිතුමා මේක ජාතික උත්සවයක් හැටියට කිරීමට බලාපොරොත්තු වීම සහ උපදෙස් දීම පිළිබඳව. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලය ආදී ආයතනත් එක්ක මේ කරගෙන යන වැඩ පිළිවෙල ගැන අපි තාම සතුටු වෙනවා. ඒකම මා විශේෂයෙන් එතුමන්ලගේ අදහස තමයි එතුමන්ලා අපිට ආරාධනා කරලා අපි සාකච්ඡාවට ගණනාවකට සහභාගී වුණා. ප්‍රාදේශීය මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් පුද්ගලිකවත් විවිධ සංවිධාන මේ කටයුතු කරනවා. දැන් මම ඔබට මේ පෙන්වන්නේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳ තිබෙන කෞතුකාගාරය සම්බන්ධයෙන් තියෙන පොතක්. මේ කෞතුකාගාරය ගැන අපි විශේෂයෙන් ගෞරවය ඔවුන්ට හිමි කර දෙන්න ඕනේ. එතුමා ජීවත් වුණ මාලිගාගන්ධ පාරේ වික්ටර් හවුස් කියන නිවස. ඒ නිවස එතුමා සිංහල බෞද්ධ දරුවන්ට එතුමා මේ ඉගෙන ගන්න විශේෂයෙන් ගෑනු දරුවන්ට කතෝලික පාසල් තිබුණු යුගයක ගැහැණු දරුවන්ට විනීතව හැසිරෙන්නේ ඇඳුම් පැළඳුම් අඳින විදිය ධර්මය ඉගෙන ගන්න සාර ධර්ම ඉගෙන ගන්න එතුමා නිර්මාණය කරපු ආනන්ද බාලිකා වදේ විද්‍යාලය. නමුත් ඒ ආනන්ද බාලිකාවේ විදුහල්පතිතුමිය හිටපු විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය මාධවි මහත්මිය ඇතුළු පිරිස හොඳට පවත්වාගෙන යනවා මේ කෞතුකාගාරය. ඉතින් මේ වගේ ආයතන වලට අපි විශේෂයෙන් ගරු කරනවා. ඒකම මම මතක් කරන්න ඕන මේවර පොසොන් කලාපය. අනගාരിക ධර්මපාලතුමාගේ දේශනා වල
ආර්ථික බෞද්ධ සිංහල බෞද්ධ ආර්ථිකය වර්ධනය කර ගැනීමට ඒ වගේම සිංහල බෞද්ධයා තුළ සාර ධර්ම වර්ධනය කරගන්න ඒ වගේම අපි ලංකාවේ ඉපදිච්ච මිනිස්සු ඇටියට අභිමානයෙන් සිංහලකම බෞද්ධකම රැකගෙන ශ්‍රී ලාංකික ශක්තිමත් කොන්දපණ ඇති ආර්ය ජනයා අතරින් බිහි වෙච්ච ශක්තිමත් පිරිසක් හැටියට ගොඩනැගෙන්නේ එතුමා අපිට දේශනා කරපු ධර්ම කරුණු අතර ආර්ථිකය වර්ධනය කරගන්න මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ රංජන් වල්පොල මහත්මයා නිව් හෝපෙල් ආයතනයේ බලංගොඩ එතුමා කර්මාන්තශාලා රාශියක අධිපතිතුමෙක් ධර්මානුකූලව තමන්ගේ සේවකයන් පාලනය කරගෙන සේවකයන් ඉතාම ප්‍රසන්නව මේ රැකියාවේ යෙදෙන ගමන් ධාර්මිකව ජීවත් වෙන ඔවුන්ට වටපිටාව හදලා දීලා තියෙනවා. තමන්ගේ පුද්ගලික ධනෙ සම්පූර්ණයෙන්ම පොසොන් කලාපයක් නිර්මාණය කරලා කිසිම කෙනෙකුගේ මුදල් එකතු කරගන්න නැතුව එවැනි ඉතාම විශිෂ්ට කටයුත්තක් කරනවාද මේ වෙනකොට පොසොන් කලාපයේ 11 වෙනිදා ඉඳලා බලංගොඩ නගරේ පුරා. ඉතින් ඒ වගේ කටයුතු වලට අපි උදව් කරනවා. අපි සහයෝගය දක්වනවා. විශේෂයෙන් මේ වගේ නිර්මාණ වලට අපි උදව් කරනවා. අපි සංවිධානයක් හැටියට රජය ගෙනියන රජයේ විශේෂ අධිකාරී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කරගෙන යන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කරගෙන යන මේ මහා සමරුවට විශේෂයෙන් ශ්‍රීමත් අනගාരിക ධනපාලතුමාගේ සැබෑ චරිතය එතුමාගේ සැබෑ ඉගැන්වීම් ලෝකයට දෙන්න විශේෂයෙන් ජාත්‍යන්තරයට දෙන්න අද අපි ඊටාම ගරු කරන බුරුම රාජ්‍යයට බුරුමේ පෙළ පොත්වල ශ්‍රීමත් අනගාരിക ධනපාලතුමා ගැන උගන්වනවා. අපි වෙනත් රාජ්‍යවලට ආරාධනා කරනවා. ඒ වගේම මේ දේශීය වශයෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවට තමන්ගේ ජාතිය ගැන අභිමානයක් ඇති කරගන්න. තමන්ගේ ධර්මය ගැන තමන්ගේ රට ගැන අභිමානයක් ඇති කරගන්න. විශ්වාසය මත පදනම නොවේ. තමන් ඒවා අධ්‍යයනය කරලා තමන් ශක්තිමත් ජාතියක් හැටියට ගොඩනැගිලා මේ ලෝකයෙන් එන ඕනෑම බලවේගයකට මුහුණ දෙන්න ශක්තිමත් පිරිසක් මේ සමාජයේ බිහි කරන්න අපි සියලු කටයුතු වලට සහයෝගය දක්වනවා. හොඳයි. බෝසත් දම්පල් හරසර පදනම යෝජනා ගණනාවක් මේ වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන එක්තරා විදිහකින් ශ්‍රීමත් අනගාരിക ධර්මපාල වසරක් ලෙස නම් කිරීම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රීමත් අනගාരിക ධර්මපාල ගීතයක් නිර්මාණය කිරීම අපි නමුත් ගීතයක් නිර්මාණය වෙලා තිබෙනවා මේකට නේද? ඒත් එක්කම විශ්වවිද්‍යාලයක් නම් කළ යුතුයයි කියලා ඔබලා යෝජනා කරනවා. ඒ වගේම ධර්මපාල ජාත්‍යන්තර ධර්මදූත පුහුණු ආයතනයක් ආරම්භ කරන්න ලෝක බෞද්ධ නායක සමුළුවක් පවත්වන ලෝක ශ්‍රී ලාංකික මහා සංඝ සමුළුවක් පවත්වන ආදි වශයෙන් යෝජනා ගණනාවක් ඉතාම කාලීන යෝජනා ගණනාවක් මේ චරිතයට මේ උත්තමයාට කරන්න පුළුවන් ගෞරව දැක්වීමක් විදිහට කරන්න පුළුවන් යෝජනා ගණනාවක් ඔබ යෝජනා කරනවා. ගරු සභාපතිතුමනි ජයසුන්දර පෙරේරා මහත්මයා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මේ වෙනකොට කොහොමද තියෙන සූදානම සෝ එහෙම නැත්නම් මේ පටන් ගන්න තියෙනවද මේ දේවල්? ඔව් දැන් අපේ ජාතික සංවිධානයේ විදිහට බුදු සාසන ආගම කටයුතු අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍ය කාර්යාලය මුල් කරගෙන සකස් වෙන සංවිධානය තුළට අපි අපේ යෝජනා විදිහට තමයි ඔය ඉදිරිපත් කරුවේ. තවත් විවිධ සංවිධාන වලින් යෝජනා ඉදිරිපත් වෙලා ඒ සියල්ලම මේ වෙනකොට සාකච්ඡා වෙලා එක් වැඩසටහනක් විදිහට සකස් වෙමින් යනවා. ඒකට අපිට ගොඩක් කියන්න සතුටුයි. ඒ වගේ අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඉදිරිපත් කරපු බොහෝ යෝජනා ඒ මව් වැඩසටහන සඳහා සකස් වෙලා තියෙනවා. අපි ඔතනිනුත් එහාට ගිහිල්ලා තව ගොඩක් යෝජනා අරගෙන ඇවිදලා තියෙනවා. ඒවා තමයි අතරම අපි සිංහලයන් බෞද්ධයන් විදිහට අපිට ජාතික ඇඳුමක් පිළිබඳවද බොහෝ සෙයින් සාකච්ඡා වෙනවා. විවිධ ඇඳුම් ආවිත්තම් භාවිතා කරන මේ රටේ අපේ සිංහලකම අපේ බෞද්ධකම රැකෙන විදිහට ජාතික ඇඳුමක් විශේෂයෙන්ම ජාතික ගීය අර සම වන් මෝ කියලා කෑ ගහන සමාජයකට සමාජයකට නටන්න පුරුදු වෙච්ච තත්ත්වයක් තමයි අද තියෙන්නේ ජාතික ගීයත් එක බලාගෙන ගියාම. ඉතින් ඒ වගේ දේවල් නැති කරලා අපේ ජාතිකකම අපේ බෞද්ධකම රැගෙන විදිහේ යෝජනා අපි රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වයින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සිංහලකම බෞද්ධකම අර පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේ සමාජයේ ලබා දෙන්න පුළුවන් නම් ඒ ලබා දිය හැකි සියලුම ආකාරයෙන් ලබා දීලා ඉවර වෙලා මේ රට සිංහල රටක් බෞද්ධ රටක් බවට පත් කළා අදීන ජාතියක් බවට පත් කිරීම තමයි අපේ සංගමේ මූලික අභිලාෂය බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි. ඒ නිමිත්තෙන් ඔබ කරන සියලු කාර්යයන් සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ බොහෝ දෙනාට මේ වැඩසටහන නරඹන ඔබට පාසල් දරුවන්ට නිවෙසේ සිටින ඔබට මේ සියලු දෙනාට සක්‍රියව මේ සියලු කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්න ඉදිරියේදී සිද්ධ වේවි. ඒ වැඩසටහන පිළිබඳව තොරතුරු sannivedanaya කරන්න මෙතුමන්ලා සදී පැහැදින්න බවත් අපි මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. අපිත් එක්ක මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණේ ජයසුන්දර පෙරේරා මහත්මයා. එතුමා බෝසත් දම්පල් හරසර පදනමේ කරු
සභාපතිවරයා මගේ ළඟින් හිටියේ බෝසත් දම්පල් හරසර පදනමේ කරු ලේකම් උපුල් කුමාර වීරසේකර මහත්මයා ඔබ දෙපළටම බොහොම ස්තුතියි. හොඳයි.